මේක මම කියන්නම් ජනාධිපතිතුමා විල්ලා මෙතන කිව්වා අපිට අපි වංජා දූෂණ ගැන තියෙනවා නම් මන් දන්නේ එතුමාගේ වචනේ එතරම්මට සිංහල බෑ වරෙල්ලා මගේ ඔෆිස් එකට වරෙල්ලා 6 පාරක් ඇවිල්ලා මං ඇවිල්ලා ඉන්නේ දැන් එක පාරක් නෙවෙයි 6 පාරක් ආව ඔෆිස් එකට මේ තියෙන ડોකියුමන්ට් වංජා දූෂණ ගැන හොස්පිටල් ડોකියුමන්ට් 5ක් මේක 6 වෙනි ડોකියුමන්ට් එක එතුමා ඉතින් ඇවිල්ලා කතාවක් දෙනකොට මටත් නිින්ද යනවා හැමෝටම නිින්ද යනවා ඒක ඉතින් වෙනම කතාවක් හැබැයි මෙතුමා පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්න කියන්න මම මේක කියන එක බොරු නම් එතුමා මට ඇවිල්ලා කෙලිම ගියොත් මම මේ පාර්ලිමේන්තුවේ එළියට යන්නම් හැබැයි එතුමාට මං අහන්න මේ ජනාධිපතිතුරෙන් වෙන් අයින් වෙන්න කියලා එතුමාට ජීවිත කාලයෙන් අයින් වෙන්න කැමති නැතුව ඇති එහෙම ඉන්න ඕනේ කියලා හිතනවා ඇති හැබැයි මේක 6 වෙනි ડોකියුමන්ට් ඕගොල්ලෝ හිතන්න මං ආවිල්ලා මේ ටික දාන්නේ ඕගොල්ලෝගේ විරුද්ධවට ඕගොල්ලෝට මේ ඉන්නේ ඇමතිලාට මේවා කරන්න ඕන කියලාද නෑ ඕගොල්ලෝ ජංගිසි බොරුවක් ආය ගහනවා ඒක ඕගොල්ලෝ පාපිස්සෝ ටික ගහලා පොට්ටක් සවුත් වෙනකොට ලොක්කා ආවිල්ලා දැන් කවුරු සුජීවයියා කිව්වා වගේ ලොක්කා ආවිල්ලා එකපාරටම හොදලා දානවා ඒක අහන් ඉන්නකොට මටත් හිතනවා මේ අප්පට සරි මමත් JVP එකට ගියා නම් හොඳයි වගේ ඊට පස්සේ හෙටෝදේව කියලා බලනකොට සම්පූර්ණම බොරු කතාවක් ජනාධිපතිට මම මේ ඉල්ලන්නේ කරුණාකරලා ජනාධිපතිතුමා ඔයාට තාම අපේ රටේ මිනිස්සු තාම ඔයා එලවල නැහැ ඒ නිසා මේ ડોකියුමන්ට් තියෙන්නේ ඔයාලගේ ඇමති කෙනෙක් මිලියන් 40ක් අරන් තියෙනවා ඊට වඩා මේක ටෝටල් ප්‍රොජෙක්ට් එකේ කෝස්ට් එක ඇවිල්ලා $20 මිලියන් ඒකෙන් 10% මෙතනට ගියා කියලා කට්ටිය කියනවා මම කියන්නේ නැහැ. එතකොට හොයාගන්න මන්න හැබැයි ඕගොල්ලෝ කිව්වා අපි කැපිටලිස්ට් නෙවෙයි අපි ඇවිල්ලා මේ කොමියුනිස්ට් කියලා. අන්තිමට බලනකොට රවි කරුණානායක ඇහුවා වගේ මේ කවුද රනිල් දීපු ඒ ඇග්‍රීමන්ට් එකම ඒ කම්පැනි එක වහලා තව කම්පැනි එකට ඒ කට්ටියම දාලා නම දාලා මනමතක කියන්න. මිස්ටර් එස්.එම්. ජයන්ත බි සමරකෝන් ඉන් ද චෙයා සන්පවර් කම්පැනි මිස්ටර් සී ජයරංජන් මේ අපේ බාර්ශ්‍රී කියලා හැමෝම දන්නවා මේ බාර්ශ්‍රී මන්ත්‍රතුමාගේ හොඳ යාළුවා. තව එකක් කියන්න මේකේ ඔක්කොම ටික මේ හොර වැඩ කරපු ඔක්කොම ටික හැදුවේ මණිවන්නන් කියලා පුත්කලයා. මට ඒකත් කියන්න අයිතිය තියෙනවා මණිවන් කියන පුත්කලයා අර රොකට් එකක් ඇව්වානේ. ඒ රොකට් එකක් පිටපස්සේ හිටියේ මේ මණිවන්නන් කියලා පුත්කලයා. පුළුවන් නම් හොයන්න ඕගොල්ලෝනේ CID ගාව තියෙන්නේ. ඊට පස්සේ මේ මණිවන් කියන කියලා පුත්කලයා තමයි රොකට් එකේ සම්බන්ධව අදාළ වෙලා. ඊට පස්සේ එයාව මේ එළියට දාලා එයාට කිසි නඩුවක් නැතුව එයාට සල්ලි හම්බ කරගෙන දැන් ආපෝ හදලා දිනවා ඒතුමාලාගේ දාලා වෙන කම්පැනි එකක් යුනයිටඩ් සෝලර් එනර්ජි කියලා ඒකට දීලා තිනවා මේක ඇවිල්ලා බිලියන් ගාණක් US වල මේ ප්‍රොජෙක්ට් එක මේක ඕගොල්ලෝ විරුද්ධ වෙලා පාර වෙලා අවිද්දා හොරු කිව්වා රනිල්ටත් කිව්වා මමත් කියන්න හොරු කියලා. ඉතින් හැබැයි ඒ හොර වැඩක් ඕගොල්ලෝම ආයෙ කරනවානේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේක. තව එකක් කියන්න ඕනේ මේ අපේ ජනාධිපතිතුමා ඇවිල්ලා එදා කිව්වා මේ මෙන්න මේමයි කතාව. මේ රට කවුරුත් ජාතිවාදී ආවුස්වන්න දෙන්නේ නැහැ කියලා. මගේ මූණ බලලා කිව්වද නැද්ද මට පොඩ බය වුණා. හැබැයි මං කියන්නේ ජාතිවාදී කියන්නේ ඔක්කොටම කලින් ජනාධිපතිතුමා එයා බෞද්ධ කියලා දැනගන්න ඕනේ. ජනාධිපතිතුමා එයා සිංහල කියලා දැනගන්න ඕනේ. එයාලගේ මන්දිරලා ගිහිල්ලා පාරේ කියනවා නම් මේ පිළිම වන්දනාව ගෝත්‍රික වැඩ කියලා. එයා බෞද්ධ වෙන්න ඕනේ. එතුමා තමයි අපිට කියන්න ඕනේ එයාලා බෞද්ධද නැද්ද? මම මගේ උපදින සර්ටිෆිකේට් එක ලියලා තියෙන්නේ දෙමළ හින්දු. ආයෙ පාර කියන්නම් දෙමළ හින්දු. හැබැයි මේ සුජීවයියා වගේ කට්ටිය දෙක මං ආදරේ. ඒගොල්ලෝ හොඳටම දන්නවා උතුරේ ඉන්න එකම පුත්කලයා කතා ගන්න පුළුවන් නම් අඩියක් ගන්න පුළුවන් නම් මට විතරයි කතා කරන්නේ. මම මේ කෙලිම කියන්නේ මම දෙමළ සිංහු. මට කවදාවත් මේ සිංහල බුද්ධාම වෙන්න බෑ. හැබැයි තමුන්නාසලා මට කියන්න ඇත්තටම ඔයගොල්ලෝ සිංහල බෞද්ධද නැද්ද? මට ඒක කියන්න. ඔයගොල්ලෝ සිංහල බෞද්ධ නැත්නම් කවුරු රට උසලා කියන්න අපි සිංහල බෞද්ධ නෑ. අපි ඔක්කොම ටික මේ මොකරනවා ගියාගෙන ඔයගොල්ලෝ පාපිස්සෝ කියලා. කවුරු හරි ඉන්නවද සිංහල බෞද්ධ මේක ඇතුලේ? මට කියන්න සිංහල බෞද්ධ කවුරු ඉන්නවද කියලා. මට ගට්ස් එකක් තියෙනවා මම දෙමළ හින්දු කියලා ඔයගොල්ලෝත් ගවිලා අඩියක් ගන්න. හැබැයි ඔයගොල්ලෝට සිංහල කියලා මතකත් නෑ. බෞද්ධ කියලා මතක නෑ. කිසි දෙයක් මතක නෑ. දැන් ආණ්ඩුවට ආවට පස්සේ පච්චබල් බොරුව කියන්නේ. අයිය ඕක කරන්නේ. දැන් මේ නිකන් ඉන්න එදා ආවිල්ලා සාමාන්‍යයෙන් ඔළුව කොණ්ඩේ තියෙන මිනිසුන්නේ සලූන් එකට යන්න පුළුවන්. මේ ඉස්සරහා ඉන්නවා එක්කෙනෙක් ඌට ඔළුව කොණ්ඩ නැහැ. කොණ්ඩ නැති හින්දා එයාට දැන් සලූන් කොදේ හොයද තියෙන කියලා හොයාගන්න බෑනේ. එතුමා ආවිල්ලා ප්‍රකාශ කරා උතුරේ හමුදාවෙන් එක සලූන්ලු තියන්නේ. හමුදාව දාපු එක සලූන්ලු තියන්නේ. මම අභියෝග කරනවා මේ මම නම 14ක් තියෙනවා සලූන් එකේ. ඒ 14ම මම කියලා දාන්නම්. ඒක බොරු නම් මම යනවා පාර්ලිමේන්තුවේ එළියේ.
හැබැයි මෙතුමා කියපු එක බොරු නම් මෙතුමාගේ පිරින්දත් අරගෙන එළියට යන්න කියාට. ඒකද මාව අභියෝගය. මේ තියන්නේ කේකේසගේ තොණ්ඩමනාරු පාරේ එකක් තියෙනවා. ඊට පස්සේ වවුනියා බම්බමඩ කැම්ප් එක ඉස්සරහා තියෙනවා මේ සලූන් එකක්. ඊට පස්සේ වවුනියා ප්‍රිසන් එක ඉස්සරහා එකක් තියෙනවා. ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්. thank you. ඊරටයි පෙරියගුලන් කැම්ප් එක ඉස්සරහා එකක් තියෙනවා. පරිචිගුලන් කැම්ප් එක ඉස්සරහා එකක් තියෙනවා. කිල්නොජි විශ්වමඩ පුන්නයි නීරාවිය එකේ තියෙනවා. අක්කරායන් කුලම් STF කැම්ප් එක ඉස්සරහා තියෙනවා. අපි කියන්නේ මේ ඒක වැරදි කියලා. හැබැයි වෙලා තියෙන්නේ සාමාන්‍ය කොණ්ඩ කපන්න එක්කෙනෙක්. දැන් මෙතුමාට යන්න ඕනේ නැහනේ. මෙතුමාට නැත්තම් මෙතුම මේ පැත්තේ ඉන්න අයට සමහරුන්ට ඔළුව කොණ්ඩ මොකද නැති ඉඳලා සලූන් එක යන්න නැතේද? සාමාන්‍ය මිනිස්සු යන්නේ මාස එකට එකමාරක එකපාරට තමයි මේ සලූන් එක යන්නේ. එතකොට එතන ඉන්නේ 200යි 300යි. එතන ආම්මි කැම්පෙන් ගිහලා මේ සලූන් එක දාගත්තා නම් කොහමද එතන ඉන්න මිනිස්සු වැඩ කරන්නේ? අයි පට්ටබල් බොරුවක්. මම අභියෝගය කරනවා මේ සලූන් 14ක් තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා බොරු කියන්න පුළුවන්ද? මේ වගේ බොරු කියලා මට දැන් තව ගොඩක් තියෙනවා. මට තව එකක් කියන්න ඕනේ අර බෙන්ස් එකක් ගෙනාවලු චෙයාමන්ට මිලියන 80ක්. අනේ ලැජ්ජ වෙන්න. තමුන්නාසලා බත් කනවා නම් තමුන්නාසලා සිංහල බෞද්ධ නම් එහෙම බොරු කියන්න එපා. ඕගොල්ලෝට ඡන්ද දාපු මිනිස්සු ඔක්කොම ටික පාරවල් වල ගිහිල්ලා හිඟා කරනවා. දැන් පුළුවන් ගිහිල්ලා මාතර ගිහිල්ලා බලන්න. මාත්තල ගිහිල්ලා බලන්න. පොළොන්නරුව ගිහිල්ලා බලන්න. ඒ මිනිස්සු දාම 3V ලෙලව කෑලි ගැලුවා ඕගොල්ලෝ. අන්තිමට ඕගොල්ලෝ ගෙනාවේ බෙන්ස් එකක්. ඕගොල්ලෝ කිව්වේ නිර්දන බන්දිය මේ අවසන් කරන්න මන්තුමා කාලේ හරි. තප්පර 26 මේ I will wind up. හැබැයි ඕගොල්ලෝ නිර්ජන බන්දිය මේවා කරනවා කියලා ඔයගොල්ලෝ වත්කම් බැරකම් බලන්න. ඔයගොල්ලෝ ලැජ්ජ නැද්ද? තමුන් ආසලා ටවුසර් එකක් අදින්න නැතුව අඬ වැයර්ද මේ පාර්ලිමේන්තුවේ. Thank you so much.